Hi guys, welcome to my channel. Today I am going to talk about present continuous tense. hari අද අපි කතා කරන්නේ present continuous tense පිළිබඳව. මොකද මේ present continuous කියන්නේ? present continuous කියන්නේ වර්තමානයේ සිදුවමින් පවතින දේවල් ගැන විස්තර කිරීම සඳහා අපි පාවිච්චි කරන වාක්‍ය රටා. වර්තමානයේ මොන හරි කරමින් පවතිනවා නම් තමයි අපි present continuous tense පාවිච්චි කරන්නේ. අපි දැන් මේක ඉස්සෙල්ලම බලමු මේ present continuous tense වල positive part එක කොහොමද දෙන්නේ කියලා. positive part එකේදී කියන්නේ අපි මොන හරි යම් කිසි දෙයක් කරමින් ඉන්නවා. මම දැන් මේකේ උදාහරණයට අරන් තියෙන්නේ මම බත් කමින් ඉන්නවා. දැන් ඒ වගේ වාක්‍යයක් අපි කොහොමද හදන්නේ? ඉස්සෙල්ලම අපි මේකේ යොදන්නේ subject එක. ඊට පස්සේ am is කියලා තියෙනවා. I subject එක I නම් මම යොදන්නේ am කියලා, I am කියලා. ඊළඟට is යොදන්නේ singular අවස්ථාවේදී ඒක වචන සඳහා he, she, it වගේ එක. ඊට පස්සේ are යොදන්නේ plural අවස්ථාවේදී ඒ කියන්නේ we, you, they වගේ අවස්ථාවලදී තමයි අපි ආයෝදන්නේ. ඊට පස්සේ අපි verb එක පාවිච්චි කරනවා ක්‍රියාපදයට මතක තියාගන්න ing එකතු කරනවා. දැන් මෙතන eat කියන verb එකට ing එකතු කරාම eating කියලා අරන් තියෙනවා. ඊට පස්සේ object එක, ඊට පස්සේ rest එක. දැන් positive part එකේදී මම බත් කමින් ඉන්නවා. කොහොමද කියන්නේ? subject එක I am eating rice. I am eating rice. මම බත් කමින් ඉන්නවා. දැන් ඔයාලට මම මේකේ subject එක වෙනස් කරලා මේක දක්වලා තියෙනවා බලන්න හොඳට. මම බත් කමින් ඉන්නවා I am eating rice. අපි බත් කමින් ඉන්නවා we are eating rice. ඔයා බත් කමින් ඉන්නවා you are eating rice. ඔයාලා බත් කමින් ඉන්නවා you are eating rice. ඔහු බත් කමින් ඉන්නවා he is eating rice. ඇය බත් කමින් ඉන්නවා she is eating rice. ඌ බත් කමින් ඉන්නවා it is eating rice. ඔවුන් බත් කමින් ඉන්නවා they are eating rice. මේ විදියට ඔයාට positive part එකේදී ඕනම දෙයක් කරමින් ඉන්නවා කියන අවස්ථාව පාවිච්චි කරන්න මේ වාක්‍ය රටාව යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේකේ එන negative part එක කොහොමද දෙන්නේ කියලා. negative part එකේදී අර විදියමයි am is වලට not එකක් තමයි එකතු වෙලා තියෙන්නේ. am not, is not, are not. අපිට මේක is not කියන එක isn't කියලා පාවිච්චි කරන්න පුළුවන්. are not කියන එක aren't කියලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මෙතෙන්දී මම බත් කමින් හිටියේ නෑ නෙමෙයි බත් කමින් නැහැ. මෙතන බත් කමින් නැහැ කියලා කොහොමද අපි කියන්නේ? I am not eating rice. මම බත් කමින් ඉන්නේ නෑ. මොකක් හරි වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් නැහැයි කියලා ගන්න am is වලට not එක දාන එක විතරයි කරන්නේ. positive part එකෙන් negative part එක වෙනස් වෙන්නේ am is වලට not එකෙන් එන එක විතරයි. අපි මේකේ මේ subject එක වෙනස් කරලා බලමු කොහොමද දෙන්නේ කියලා. මම බත් කමින් නෙමෙයි ඉන්නේ. I am not eating rice. අපි බත් කමින් නෙමෙයි ඉන්නේ. we aren't eating rice. ඔයා බත් කමින් නෙවෙයි ඉන්නේ. you aren't eating rice. ඔයාලා බත් කමින් නෙවෙයි ඉන්නේ. you aren't eating rice. ඔහු බත් කමින් නෙමෙයි ඉන්නේ. he isn't eating rice. ඇය බත් කමින් නෙමෙයි ඉන්නේ. she isn't eating rice. ඌ බත් කමින් නෙමෙයි ඉන්නේ. it isn't eating rice. ඔවුන් බත් කමින් නෙමෙයි ඉන්නේ. they aren't eating rice. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මේකේ negative part එක. ඊට පස්සේ අපිට තියෙන්නේ positive question part එක. positive question part එකේදී අහන්නේ ඔයා මොකක් හරි කරමින් ඉන්නවද? නැහැනම් මම මොකක් හරි කරමින් ඉන්නවද? ඔහු මොකක් හරි කරමින් ඉන්නවද? ඔයාගේ මොකක් හරි කරමින් ඉන්නවද කියලා ප්‍රශ්නයක් අහද්දී කරමින් පවතින දෙයක් ගැන අපි මේ positive question part එක යොදා ගන්නවා. මෙතෙන්දි වෙන්නේ am is කියන එක මුලට එනවා. ඊට පස්සේ subject එක, ඊට පස්සේ ක්‍රියාපදයට ing, object and rest එක එන්නේ. දැන් කොහොමද මම බත් කමින් ඉන්නවද? am I eating rice? am I eating rice කියලා අපිට use කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ subject එක වෙනස් කරලා ඔයාලට පෙන්නුවොත් are we eating rice? අපි බත් කමින් ඉන්නවද? are you eating rice? ඔයා බත් කමින් ඉන්නවද? මේ are you eating rice කියන එක සාමාන්‍ය අපිට හැම වෙලෙම නිකන් පාවිච්චි වෙන දෙයක් නේ.
Are you eating rice? ඔයාලා බත් කමින් ඉන්නවද? Is he eating rice? ඔහු බත් කමින් ඉන්නවද? Is she eating rice? ඇය බත් කමින් ඉන්නවද? Is it eating rice? ඌ බත් කමින් ඉන්නවද? Are they eating rice? ඔවුන් බත් කමින් ඉන්නවද? මේ විදිහට අපිට සබ්ජෙක්ට් එක වෙනස් කරලා කියන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ නෙගටිව් පාර්ට් එක. නෙගටිව් ක්වෙස්චන් පාර්ට් එක. නේ නෙගටිව් ක්වෙස්චන් පාර්ට් එකේදී අර පොසිටිව් ක්වෙස්චන් පාර්ට් එකෙන් වෙනස් වෙන්නේ මේ නෙගටිව් වලදී not එකක් කෙන එක විතරයි. am is are not කියලා තමයි එන්නේ. දැන් මම බත් කමින් නැද්ද? ඔහු බත් කමින් නැද්ද? ඇය මොනවා හරි කරමින් නැද්ද? දැන් මම මෙතන උදාහරණයට අරන් තියෙන බත් කමින් ඉන්නවා. ඔහු වැඩ කරමින් නැද්ද? ඒ වගේ ඕනම දෙයක් අපිට මෙතනදී අහන්න පුළුවන්. කොහොමද මේක අහන්නේ? මම බත් කමින් නැද්ද? am not කියන එක ෂෝට් කරලා aren't නෑ am not කියලා ගන්න පුළුවන්. නැත්නම් aren't කියලාත් ගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. aren't I eating rice? මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. දැන් අපි මේකේ සබ්ජෙක්ට් එක වෙනස් කරලා බලමු. aren't I eating rice? මම බත් කමින් නැද්ද? අපි බත් කමින් නැද්ද? aren't we eating rice? ඔයා බත් කමින් නැද්ද? aren't you eating rice? ඔයාලා බත් කමින් නැද්ද? aren't you eating rice? ඔහු බත් කමින් නැද්ද? isn't he eating rice? ඇය බත් කමින් නැද්ද? isn't she eating rice? ඌ බත් කමින් නැද්ද? isn't it eating rice? ඔවුන් බත් කමින් නැද්ද? aren't they eating rice? මේ විදිහට අපිට නෙගටිව් ක්වෙස්චන් පාර්ට් එකේදී සෙන්ටෙන්ස් ක්‍රියේට් කරන්න පුළුවන්. දැන් මම ඔයාලට මේකෙන් උදාහරණ ටිකක් පෙන්නන්නම්. එකම උදාහරණේ මේ පොසිටිව් නෙගටිව් පොසිටිව් ක්වෙස්චන් නෙගටිව් ක්වෙස්චන් කියන හතරටම දාලා පෙන්නන්නම්. ඔහු පොතක් කියවමින් ඉන්නවා. කොහොමද කියන්නේ? He is reading book. කොහොමද ඉස්සෙල්ලා මෙන්න සබ්ජෙක්ට් එක, ඊට පස්සේ am is are, ඊට පස්සේ verb එකට ing, ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක. He is reading පොතක් නම් he is reading a book කියලා එන්න ඕන. He is reading a book. ඔහු පොතක් කියවමින් නැහැ. He isn't reading a book. He isn't reading a book. ඔහු පොතක් කියවමින් ඉන්නවද? Is he reading a book? Is he reading a book? ඊට පස්සේ ඔහු පොතක් කියවමින් නැද්ද? Isn't he reading a book? Isn't he reading a book? අපිට ඔය විදිහට යොදා ගන්න පුළුවන්. අපි ඊළඟ එක්සැම්පල් එකට යමු. ඒකේ මම තියලා තියෙන්නේ the teacher. ඒ කියන්නේ අපි දන්න ගුරුවරයෙක්. ඒකින්ද තමයි අපි the පාවිච්චි කරන්නේ. අපි දන්න යමකට අපි the පාවිච්චි කරනවා. අපි නොදන්නවා නම් ටීචර් කියලා ගන්න පුළුවන්. නොදන්න ගුරුවෙක් නම් අපි දන්න ගුරුවරයෙක් හින්දා මම මෙතනදී the teacher කියලා ගන්නවා. ගුරුවරයා පාඩමක් උගන්වමින් ඉන්නවා. The teacher is teaching a lesson. ගුරුවරයා පාඩමක් උගන්වමින් ඉන්නවා. The teacher is teaching a lesson. ගුරුවරයා පාඩමක් උගන්වමින් නැහැ. කොහොමද කියන්නේ? The teacher isn't teaching a lesson. The teacher isn't teaching a lesson. ගුරුවරයා පාඩමක් උගන්වමින් ඉන්නේ. Is the teacher teaching a lesson? Is the teacher teaching a lesson? ගුරුවරයා පාඩමක් උගන්වමින් නෙමෙයි ඉන්නේ. Isn't the teacher teaching a lesson? Isn't the teacher teaching a lesson? මේ විදිහට ඔයාලට ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ present continuous tense එක පිළිබඳ හොඳ අවබෝධයක් ලැබුණා කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ past continuous. ඒ වීඩියෝ එකත් එක්ක එහෙනම් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් goodbye. Subscribe now.